සුබ දවසක් සියලුම දෙනාට. ඔබ තරබාරුද? දියවැටියාව කොලෙස්ටරෝල් වගේ ලෙඩ රෝග තියනවාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙනවා. අද ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන ලෙඩක් තමයි ෆැටි ලිවර් කියන්නේ. ෆැටි ලිවර් ගැන මම අද ඔයාලට සරලවම කියලා දෙන්නම්. ෆැටි ලිවර් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අක්මාවේ ස්වල්ප මේද ප්‍රමාණයක් තිබුණත් අක්මාවේ බරෙන් 100ට 5කට වඩා මේද තැන්පත් වුණොත් එය තෙල් සහිත අක්මාවක් කියලා අපි හඳුන්වනවා. ප්‍රතිකාර නොකළොත් මේ තත්ත්වයේ සිරෝසිස් සහ අක්මා පිළිකා දක්වා දරුණු වෙන්නත් පුළුවන්. අපි දැන් බලමු ෆැටි ලිවර් හැදෙන්න හේතු මොනවාද කියලා. මෙම රෝගය හැදෙන්න ප්‍රධාන හේතු දෙකක් බලපානවා. ඉන් එක් ප්‍රධාන හේතුවක් තමයි ජීවන රටාව සහ පරිවෘත්ති සාධක. අපි දැන් බලමු මේ සාධක මොනවාද කියලා. උදරයේ මේද සහිත තරබාරුකම, දියවැඩියාව සහ ඉන්සියුලින් ප්‍රතිරෝධකය, අධික කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම, සීනි සහ කෘත්‍රිම රසකාරක සහිත බීම හා සීනි අධික ලෙස සකසු ආහාර ගැනීම, ව්‍යායාම නොමැතිකම, අක්‍රීය ජීවන රටාව. දෙවැනි ප්‍රධාන හේතුව තමයි මත්පැන් භාවිතය. අධික ලෙස මත්පැන් භාවිතා කිරීම අක්මාවේ මේදය තැන්පත් කිරීම ඍජුවම බලපානවා. ෆැටි ලිවර් කියන්නේ එක රැකින් හැදෙන ලෙඩක් නෙමෙයි. ඒක ටිකෙන් ටික දරුණු වෙන ලෙඩ රෝගයක්. ෆැටි ලිවර් වලට ස්ටේජ් 4ක් තියෙනවා. අපි දැන් බලමු ඒ ස්ටේජස් මොනවද කියලා. පළවෙනි ස්ටේජ් එක තමයි සරල මේද තැන්පතුව. මේදේ පමණක් අක්මාවේ තැන්පත් වී තිබීම තවම හානියක් නැහැ. නිසි ලෙස ජීවන රටාව වෙනස් කළොත් සම්පූර්ණයෙන්ම ස්ටේජ් 1 එකෙන් සුව කරගන්න පුළුවන්. ස්ටේජ් 2 මේද ප්‍රදාහය. මේදයත් සමග අක්මා සෛල වලට හානි වී ප්‍රදාහ තත්ත්වයක් ඇති වීම. ස්ටේජ් 3 තන්තුකරණය. හානි නිසා අක්මාවේ කෙළල් පටක ඇතිවන්න පටන් ගැනීමක් මෙහිදී සිදුවෙනවා. මෙහිදී අක්මාව තදවීමද සිදුවෙනවා. ස්ටේජ් 4 තමයි සිරෝසිස්. බහුල දකින්න පුළුවන්. කෙළල් පටක බහුල වී අක්මාවේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අඩාළු වීම මෙහිදී සිදුවෙනවා. මේ අවධියේ තමයි අක්මා පිළිකා අවතාම ඉහළ යන්නේ. මේ තත්ත්වය සුවපත් කර ගැනීමට අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. තෙල් සහිත අක්මාව සඳහා තාමත් නිශ්චිත ඖෂධයක් නැතත් ජීවන රටාව වෙනස් කිරීම ප්‍රබලම ප්‍රතිකාරයක් විදියට අපිට ඕගලන්ට හඳුන්වන්න පුළුවන්. ඉන් එක් උදාහරණයක් තමයි ශරීරයේ බර අඩු කර ගැනීමේ ප්‍රමුඛතම ප්‍රතිකාරයක් වෙනවා. ශරීරයේ බරෙන් 100%ක් 107ක් ප්‍රමාණයක් අඩු කර ගැනීම මේදී ඉවත් කරගන්න පුළුවන්. 110ට වඩා අඩු කිරීම අක්මාවේ ප්‍රදාහය සහ කෙළල්ද අඩු කරගන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ලබා ගැනීමේදී කළ යුතු වන අතර පළතුරු, එළවලු, සම්පූර්ණ ධාන්‍ය බහුල ආහාර වටයට එක් කර ගැනීම සිදු කරන්න ඕනේ. තව දෙයක් තමයි සීනි වලින් සැකසූ ආහාර වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕනේ. නිතරම ක්‍රියාශීලී වෙන්න ඕනේ. සතියකට විනාඩි 150 300ක් අතර වේගයෙන් ඇවිදීම සිදු කළ යුතුයි. මත්පැන් භාවිතය සිරෝසිස් තියෙන කෙනෙක්, ෆැටි ලිවර් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනේ. දියවැඩියාව කොලෙස්ටරෝල් නිසි ලෙස පාලනය කර ගැනීමත් අපි මෙහිදී සිදු කර ගන්න ඕනේ. හොඳින් මතක තබා ගන්න ඕන දෙයක් තමයි පළමු අවධි දෙක ප්‍රතිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පළවෙනි ස්ටේජ් 1 2 කැටගරිස් වලදී අපි අක්මාව නැවත අපේ නිරෝගී ජීවන රටාව මගින් නැවත යථාර්ථයට පත් කරගන්න පුළුවන්. ඒ නිසා සැකයක් තියෙනවා වහම වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ඔබේ අක්මාව රැක ගන්න අදම නිරෝගී ජීවිතයක් ආරම්භන්න. මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපේ හෙල්තිස්කොප් TV YouTube channel නාලිකාව subscribe කරන්න. ස්තුතියි.